show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. අපි අද යන්නේ ඇල්ලේ. අපි දැන් මේ උදේට කන්න ඇවිල්ලා ඉන්නේ. දැන් තමයි ට්‍රිප් එක පටන් ගත්තේ. කාලේ ඉවරයි. අපි දැන් කාලේ ඉවරයි. දැන් තමයි අපි vlog එක start කරන්නේ. Hello guys, අද අපි යන්නේ ඇල්ලේ. අපි දැන් මේ කීල්ස් එකට ඇවිල්ලා ඉන්නේ මේ විදර්ශිකේ කොහොමද? මම මගේ බර්ත්ඩේ එක අද. අර මේ වෙන මේක හොයනවා. අර පිපිරෙන්නේ. අර එක පාටම ගිහින් ගෙදර තිබ්බලා. ඊට පස්සේ අපි ආවා බෙලිහුල්ලොයට නාන්න. අපි දැන් ඉන්නේ බෙලිහුල්ල නාන්න. එච්චරයි. මේ ලස්සනයි. යා අම්මට වේලපෝ බලනවා කට්ටිය කාලනවා. අනේ මම බහ ඉන්නේ කොහොමද? ඕ එයා කාටද දෙන්නේ? ඕ ශාමට අලු කරනවා. අලුවන් මේ නාන්න පුළුවන් කට්ටිය. බෙලිහුල්ලොයෙන් නාල ඉවර වෙලා ඊට පස්සේ අපි ආවා අපේ ලන්ච් එක ගන්න. අපි ලන්ච් එක ගන්න ගමන් ඉන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙද මේ බෙලිහුල්ලොයේ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ වටේ මගේ වටේ පිස්සු දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ මීදු වෙනවා පේනවා ඔයගොල්ලන්ට. මේ දැන් අපි ඊළඟට අපේ කොටේජ් එකට යන්න හදන්නේ. දැන් අපි මේ මෙතනින් පිටත් වෙන්න හදන්නේ. නේද? යා. අපි දැන් අපේ ලන්ච් එක කොහොමද ලන්ච් එක කොහොමද? අලුත් ඇක්ෂන් එක. මේ මගේ නේල්ස් බීට් සෙරපු ගලවලා දුවනකොට කොහොමද ඔයගොල්ලන්ගේ ළමයි ඔයගොල්ලන්ගේ ලන්ච් එක කොහොමද? අති විශිෂ්ටයි. පර්ෆෙක්ට්. පර්ෆෙක්ට් නේද? අපි ඊළඟට නතරුනේ හපුතලේ view point එක ගාව. ඔයාලට මේ දැනෙන සීතල සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? මට සීතල දැනෙන මං ජැකට් එකක් කරනලා ඒකුඩින් ෂර්ට් එකක් කරලා. ඔව් ඒ එච්චරයි. ඔයා මේකප් එකක් දාගත්තද? yes. මගේ බෑග් එක ලොකු මාමේ. ඔයාලට මේ දැනෙන සීතලත් එක්ක මොනවද කියන්නේ? දැන් කැනඩාවේ අධික සීතලත් විඳලා තියෙනවා. මේ සීතලත් එක්ක මොනවද කියන්න තියෙන්නේ? මේ මොනවද මේ? මේ සීතලත් එක්ක මොනවද අදහස් අයිඩියා මොනවද කියන්න? සීතලයි හිම වැටෙනවා මට සිංහල අමතක වෙනවා. අයියෝ මේ සින්දුවක් අල්ලන්න යව උදේ ඉඳන් කාර්යයක්. කොහොමද අර සීතල මොනවද කියන්නේ? සීතලයි. අපිට පොඩි වොයිස් කට් එකක් දෙන්න පුළුවන්. ඔයාලට මේ දැනෙන සීතලත් එක්ක කොහොමද ඔයාගේ ගමනේ සම්බන්ධයෙන් දැන් උදේ ඉඳන් මෙච්චර දුර ආපු ගමන සම්බන්ධයෙන් අපිට පොඩි අපිට දෙන්න අදහසක් අයිඩියා එකක්. වෙන මොකුත් කියන්න නෑ. සීතලයි ලස්සනයි අර පැත්ත ගන්න. තාත්තේ කොහොමද නෙස්කැෆේ එක? නෙස්කැෆේ කොහොමදයි? මෙයා හැදෝගෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ කෝපි තියෙනවා. මොනවාද? කෝපි. නෙමෙයි. හපුතලේ. මල්සරා ඇවිල්ලා බර්ත්ඩේ ගානට දුන්නේ විදිනා තමයි හපුතලේ view point එකේ ඉඳලා view point එක බලලා ඊට පස්සේ දැන් අපි මේ ආයෙත් වාහනේට යනවා. දැන් අපි යන්න ඕනේ අපි ඊට නතර වෙන කොටේජ් එකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි අද රෑ නතර වෙන වෙලාවකට. ළමෙක් හොයාගත්තා. මේ තමයි අපි ඉන්න විලායක. අපි ඇඳුම් ඔක්කොම චේන්ජ් කරගෙන ඊට පස්සේ බර්ත්ඩේ පාටි එක පටන් ගත්තා. කේක් කපලා කේක් කාලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආවා නිලාකුරු පත්තු කරන්න.
වර්ගවන්න. අපි දැන් බඹර චක්‍රපත්තු කරලා ඉවරයි. දැන් අපි ඇතුළට ගිහිල්ලා සින්දු කියලා නරලා කෑකෝ ගහලා අපි පන්නක් ගන්න දන්නේ. ඔන්න ගයිස් මේක අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස. Hi guys. අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. අද අපි ලිප්ටන් සීට් යනවා. අද අපේ දෙවෙනි දවස අපි දැන් මුලින්ම ලිප්ටන් සීට් යන්න කියලා තමයි ගියේ. උනාට අපේ වාහන වල යන්න බෑ. ඊට පස්සේ දැන් අපි උදේට කාලා දැන් අපි රාවණෑල්ල තමයි යන්න හදන්නේ. නේද? රාවණායල්ලේ සෙනග වැඩි හින්දා අපි ඩිසයිඩ් කරා සීක්‍රට් වෝටර්ෆෝල් එක බලන්න යන්න. මේ සීක්‍රට් වෝටර්ෆෝල් එක කියන එක තියෙන්නේ රාවණායල්ල පහු කරන් තව කිලෝමීටර් 3ක් විතර ඉස්සරහට ගියාම. හලෝ ගයිස් අපි දැන් මේ යනවා සීක්‍රට් වෝටර්ෆෝල් එක බලන්න. බලලා නාන්න. උදේ අපි ලිප්ටන් සිටි යන්න හිටියා. ඒකට යන්න බැරි වුණා. දැන් අපි යනවා සීක්‍රට් වෝටර්ෆෝල් එක බලලා නාන්න. අපි දැන් සීක්‍රට් වෝටර්ෆෝල් එකේ නාන්න යන්නේ නේද? අපි සීක්‍රට් වෝටර්ෆෝල් එකේ නාන්න යන්නේ. ඔව් මේ කට්ටිය නාන්න බෑ කියලා කිව්වා. ඒගොල්ලෝ නාන්නෑලු ආයිත් අවුරුද්දකට නම් කොහොමද ඊයේ නෑලු ආයිත් නාන්නෑලු අවුරුද්දකට එකපාරයි නාන්නේ. අපි දැන් නාන ගමන් ඉන්නේ. guys දැන් අපි නාල ඉවරයි. දැන් අපි වාහනේ නැගලා දැන් අපි අදරය නතර වෙන රිසෝට් එකට යන්න තමයි මේ හදන්නේ. මට පේන අපේ නංගි බඩේම කැලලක් කන ගමන් ඉන්නේ. ඇත්තටම දැන් නාලා මහන්සි මාර සීතලයි වතුර. ඒ වගේ මෙහි මාර විදිහට ට්‍රැෆික්. එහෙනම් අපි බණ්ඩාරවෙල රිසෝට් එකේදී හම්බෙමු. මෙන්න මෙතන තමයි අදරේ අපි නතර වෙන්නේ. ඉතින් guys අද අපි ඇවිල්ලා ඉන්නේ අදරය අපි නතර වෙන තැනට. මෙතන තමයි අදරය අපි නතර වෙන්නේ. අදරයත් අපි සින්දු කියලා කෑකෝ ගහලා නටලා ඩාන්ස් එකක් දාලා හෙට ගෙදර යනවා. ගයිස් අපි සින්දු කියන ඒවා නටන ඒවා මියුසික් දාන්න විදිහක් නැහැ. මොකද YouTube එකේ කොපිරයිට් වදිනවා. අද අපේ ට්‍රිප් එකේ තුන්වෙනි දවසේ අපි දැන් උදේම යන ලෑස්ති වෙන්නේ ලිප්ටන් සීට්.
තේවතු මැදින් කිලෝමිටර් ගානක් උඩට ඇවිල්ලා මෙන්න මෙතනින් උඩට යන්න කලින් අපි හැමෝම ටිකට් ගන්න ඕනේ. වාහනවලට වෙනමයි යන කට්ටියට වෙනමයි ටිකට් අරගෙන එතනින් උඩට ඊට පස්සේ අපිට ආපහු යන්න පුළුවන්. අපි දැන් වාහන නතර කරලා පයින් යනවා. තව කිලෝමීටර් කීයක් විතර තියෙනවද? කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා. කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා. අපි පයින් නගිනකොට තාත්තලා වාහන අරගෙන ආයෙත් ආවා. ඉතින් අපි ආයෙ වාහන වලට නැගලා ලිප්ටන් සීට් එක ගාවටම ගියා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලිප්ටන් සීට් එකට. මේක තමයි අපිට තේන වීඩියෝ එක. තෝමස් ලිප්ටන් අංකල්ල බෙදාගන්න බැරුව අපේ ගෑල් ළමයි ටික රණ්ඩුනේ මෙන්න මේ විදිහට. මෙන්න මේ අංකල් අපිට මේ ප්ලේස් එක ගැන පොඩි එක්ස්ප්ලේන් එකක් කරා. ඔකටම වෙල්කම් ටු ද ලිස්ටන් සීට්. මෙතන මැඩම් විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9යි. මේ පළාත් 9න් පළාත් 5ක් බලන එකට ලිස්ටන් සීට් එක මේ විශේෂයි. අද වෙලාවට මැඩම් කට්ටිය යන දවස් වල මීදුමව. දැන් මීදුම නැත්තා මැඩම් මේ පැත්ත මධ්‍යම පළාත මෙතන ඉඳලා පේනවා නූරලිය, ශ්‍රීපාද, පෙදුරුතලාකල, ඕටන්තන, අම්බෙවැල, වැල්සන්, පට්ටිපොළ, කිරිගල්පොත, අග්ගල, නත්තලස් වනකා පේනවා. අර පැත්තේ සබරගම් පළාත පේනවා. හොඳ පැදිලින උඩවල ජලාශය, එම්බෙලිපිටිය, සන්ද්‍රික වැව, සූර්ය වැව, මත්තල එයාපෝට්, බලාංගොඩ, බම්බයින, පුරකල පන්සල ඔක්කොම පේනවා. කෙලින්ම දකුණු පළාතට අම්මතට මෝද, කතරගම, තිසමරම, වෙල්ලවාය, අන්දපනකල වැව, වෙඩිහිකන්ද, එතෙලි වැව, කොන්නවැල, වීරවල, තිසමරම, ලුලුගම්බර වෙනකා පේනවා. අර උඩට කියන නැගෙනහිර පැත්තේ අම්පාර, සීමලඬුව, බුත්තල, අරගම්බ, පුතුවිල්, මොනරාගල, බෙලවත වෙනකා පේනවා. මේ ඌව පළාතට බදුල පස්සර නමනකොළ එල්ල මජාංගන වෙනකා පේනවා. මෙතනට උස තියෙනවා මැඩම් මීටර් වලින් 1970යි අඩි 6300 තියෙන මුදු මට්ටමල උස. මේ ලිප්ටන් සර් කියන්නේ කෙනා මෙයා තමයි 1800 ලංකාවට අවිලා ඒ අදවල ලිප්ටන් සලෝන් ටී කියලා පළවෙනි අඳලා දුන්න කෙනා මෙයා. ඒ තෝමස් ලිප්ටන්. එයාගේ වත්තද මැඩම් සම්පූර්ණම අක්කර 2500 තියෙන මැඩම් ලිප්ටන් සර් තමයි ඉතින් මේ යනකොට ආණ්ඩුවට දීලා ගියා. ආණ්ඩුව කියන්නේ 71 සිනිමා මෙතනින් ගාලා තමයි දීලා ගියේ. දීලා ගිහලා ලිප්ටන් සර් දුන්නා. මේ ස්ක්වොඩ් අම්බි කියලා නැති වුණා. ඒත්තුව මැඩම් මේ ඉන්නකොට සුගර් පොට වැඩි වුණා. වැඩි වුණාට පස්සේ තමයි දැනකට තමයි දුවලට බර දුන්නේ. දුවලත් 72 වෙනකම් පාලනය කරා. දුවලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි ආණ්ඩුවට දුන්නේ. ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා. ආණ්ඩුවට කරගන්න බැරි වුණාට පස්සේ තමයි මැඩම් දැන් ප්‍රයිවේට් ලංකම් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදු දීලා තියෙනවා. බදු කියන්නේ මැඩම් 99 තමයි දීලා තියෙන්නේ. දැන් මුළු ස්ටේට් එකේ ලංකම් කම්පැනි තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් 5ක් බලන එක විශේෂයි. ඉස්සෙල්ලා තේ අන්තර්ගත එක්කෙනා ඇවිල්ලා ටේම්ස් ටේලර් ලූල් කොන්දර කෙන්ඩි කියන්නේ එයා තමයි ලංකාවට මුලින් කෝපි ගෙනාවේ. කෝපි ගෙනාලා දෙන අවසර එක ලැඩ දුනා. ඊට පස්සේ මොනවද කරේ? ඉන්දියාව කියලා තේ ගෙන පෙරාදෙනිය ගෙනලා තේ දුවා. ඒක පොළොවරි ගෙනා. ඊට පස්සේ මොනවද කරේ? කෙන්ඩි ලූල් කොන්දරට අරගෙන කියලා තේ දුවා. දෙනොත් පළවෙනි තේකා තියෙනවා කෙන්ඩි ලූල් කොන්දර. එයාට අදාගන්න බැරුණාට පස්සේ තමයි මැඩම් මෙයා අදවල ලිප්ටන් සලෝන් ටී කියලා වෝල්ඩ් රටම ප්‍රසිද්ධ කරගෙන මෙයා. ඒ තෝමස් ලිප්ටන්. දැන් ලිප්ටන් සීට කතාව කියන්නේ මැඩම් වාඩි වෙච්ච සීට් තමයි ලිප්ටන් සර්ගේ එක්ත සීට් එක. අතන්ට තමයි එවිලා 80 මෙතන නතර කරලා ඔයා ඉන්න වාඩි වෙච්ච එක ගල තමයි අත ලිප්ටන් සර්ගේ. වාඩි වෙලා මුළු ස්ටේට් එක බලනවා. එයා වාඩි වෙච්ච ගලයි මෙයාගේ නම තමයි මෙතනට ලිප්ටන් සීට් කියලා වේ. මෙයා තමයි ලිප්ටන් කියලා ඕල් රටේ දැනගන්න ඕනේ කියලා තමයි මෙයාගේ ෆිල්ම් එක ගන්නලා මෙතන තියලා දානවා. අපි ලිප්ටන් සීට් එක බලලා ඊට පස්සේ පල්ලෙහාට බැහැලා තේ එකක් බීලා ආපහු ගම් රට බලා පිටත් වුණා. මොකද කරන්නේ අයියෝ? ඇත්තටම අපිට සතුටුත් නැද්ද කියලා දැන් අපි කියලා වැඩක් නැහැ. ඕගොල්ලෝ තමයි කියන්න ඕනේ. එන්ජොයි කරාලා කියන එක ඕගොල්ලෝ තමයි කියන්න ඕනේ. අපිට කියන්න තියෙන්නේ ඉතින් ඔගොල්ලෝ කියන තැන් වලට එක්කන් ගිහිල්ලා අපි මේ දේවල් ඕන දේවල් කරා පුළුවන් විදියට නේද?
සමහර තැන් වලදී අපි තීරණ වෙනස් කරා ඩිසම් බංගලෝ යන්න කියලා බැරි වුණා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් අපි ගිහිල්ලා තියෙනවා. ඕගොල්ලෝ වෙන දවසේ යන්න බලන්න. කියන්න දෙන්නේ නැහැ. අන්තිමට සබාතොමෝ සතුටින් විසිර ගියහ. ඉතින් ගායිස් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් guys bye, see you later. අපි අද යන්නේ ඇල්ලේ. මොකද වගේ? අපේ ලුක්ස් ගිහිල්ලා තියෙන්නේ. වයි අපේ ලුක්ස් ගිහිල්ලා තියෙන දැන් ගන්න එපා ඕවා ගන්න එපා අයින් කරන්න. අපි නම් ලුක්ස් නේ අපි කොහොමද බියුටිෆුල් නේ. මොකද නේද කි? අන්න මෙහෙම තව ගලුස්ස. ඔය කූඩේ. හිම වැටෙනවද සිංහල අමතකද මම යන පැත්තට යන්නේ. අනේ කරදත් අල්ලාමේ crazy boy make me wanna say අර මොනවද මේ බෑ ගහවල මෙන්දරමින් උඹට පොඩි කිනේ ඔය වචන පුළුවන් දුකට කරා මොහොමෙද තරම් ඉන්නේ මොකෝ බොත්තම බන් තියෙන කටියම හොබෙන මේ හැරෙන් නම් වගේ නම් වන්න පොල්ලෙත් පැන්න මැදට අන්න ඒ කැඩේ පැත්තේ ආව වෙන්නේ අපේ වෙන්නේ එතකොට අනේ විශ්වාස වීඩියෝද? ඔව් හොඳ නේ ඔටෝ වීඩියෝ. ඔයා අනේ අන්න මාතෙන්න ඒ ඉසියාව මේ අක්කා මේ අන්න වීඩියෝ